මම මදුවන්ති මම විනුවන්ගොඩ ඉඳලා ඇත්තටම අපේ ජනාධිපතිතුමා ඇතුළු ඒ කට්ටිය එක ඔක්කොම එකතු වෙලා ආරක්ෂක අංශ ඔක්කොම එකතු වෙලා මේ කරන වැඩ පිළිවෙල ඉතාමත් හොඳයි ප්‍රශංසනීයයි. ඇත්තටම තරුණියක් විදියට මේ මම දකිනවා මේ රටේ තියෙන අර මත්ද්‍රව්‍ය උවදුර ඉතාමත් මේ ශීඝ්‍රයෙන් ප්‍රචලිත වෙනවා. මේ ඒක ඉතින් අපි වළක්ව ගන්න ඕන. අපි බොහොම මේ කට්ටියම ඔක්කොම එකතු වෙලා මේකට මේ රටේ ජනතාව සියලුම දෙනා මේ රජයට එකතු වෙලා මේක කොහොම හරි නවත්තලා ඉස්සරහට හොඳ පරපුරක් හොඳ ළමයිට හොඳ රටක් බිහි කරන්න අපි මේ දායක වෙමු කියලා මම කියනවා. මම කොටහේනෙන් බ්ලූ මැන්ඩල් අපේ කලාපයක මම පොලිසියේ සභාපතිනිය. ඉතින් අපිට ඕනේ හොඳ රටක් බිහි වෙනවනම් මත්ද්‍රව්‍ය මේ රටෙන් තුරන් වෙලා අපිට හොඳ පරපුරක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ජනතාවගේ සහයෝගය ඉතින් අපි උපරිම දෙන්න ඕනේ. පොලිසියටත් දෙන්න ඕනේ. රටේ ඉන්න දැන්පත් වෙලා ඉන්න ජනාධිපතිතුමාටත් දෙන්න ඕන. දීලා අපේ රට ගොඩනගා ගන්න ඕන. විධිවල්පතිතුමිය වෙනුවෙන් එක්කෙනෙක් මම මේ ප්‍රොජෙක්ට් එක ඉතා අගෙන් සලකනවා. අපේ රටේ පවතින මත්ද්‍රව්‍ය ගැන මේ වගේ ඩිසිෂන් එක ගත්ත එක ගොඩක් වගකීම යුතුව මම දකිනවා. මම අනුරංජිත් නාගම ප්‍රදේශයෙන් මෙම ස්ථානට පැමිණියේ නාගම පොලිස් ස්ථාන නියෝජනය කරමින් මේ ගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව සිදු කරන ලබන මේ මහජන ආරක්ෂක වැඩපිළිවෙල ඉතාමත්ම සාර්ථක වැඩපිළිවෙලක් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා තමයි මම මේ කණ්ඩායමත් සමග මේ ප්‍රථම වතාවට මේ සමුළුවට සහභාගී වෙන්න මේ ස්ථානයට ආවේ. විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම තමයි මුළු ලංකාවේ